හායි යාළුවනේ, කොහොමද ඔයාලට? අපි අද රුලන් වලින් රසම රස වඩ එකක් හදමුද? මුලින්ම මම සාමාන්‍ය ප්‍රමාණය බීලෝණු ගෙඩියකින් භාගයක් කරගත්තා. බීලෝණු ගෙඩිය පුංචි කෑලි වලට කපා ගන්න ඕනේ. මම මේ වගේ පුංචි කෑලි වලට චොප් කරගත්තා. ඊළඟට මම සුදු ලූණු බික් 3ක් කරගත්තා. සුදු ලූණු එකත් පුංචි කෑලි වලට කපා ගන්න. මම මේ විදිහට පිහියෙන් බාගෙට තලාගෙන චූටි කෑලි වලට කපා ගත්තා. සුදු ලූණු කපන එක කරදරයි වගේ නම් හොඳට තලලා අරගන්න. මෙන්න මේ විදිහට තමයි මම සුදු ලූණු ටික කපා ගත්තේ. ඊළඟට මම ලොකු අමු මිරිස් කරල් 2ක් කරගත්තා. අමු මිරිස් කරල් දෙකත් හීනියට මේ වගේ කපා ගන්න. මේ වෙනුවට ඔයාලට සැර වැඩි නයි මිරිස් උනත් ගන්න පුළුවන්. සැරට කන්න අකමැති අය අමු මිරිස් දාගන්න එපා. ඊළඟට අපි කපාගත්ත දේවල් ටික ටෙම්පරාදු කරගමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් එක රත් වුණාට පස්සේ කපාගත්ත ලූණු සුදු ලූණු එකතු කරගන්න. එකතු කරගත්ත ලූණු සුදු ලූණු ටික අඩු ගින්දරේ ටිකක් බැදගන්න. ඔයාලා ගාව කරපිංච තියනවා නම් පුංචි කෑලි වලට කපලා මේ වෙලාවේ එකතු කරගන්න. ලූණු සුදු ලූණු ටිකක් බැදීගෙන එද්දී කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්න. අමු මිරිස් එකතු කරගෙන තවත් ටික වෙලාවක් මේ විදිහට හොඳට බැදගන්න. මේ ලූණු සුදු ලූණු අමු මිරිස් බැදගද්දී ගොඩාක් කර වෙන්න බැදගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පේන විදිහට යන්තමට බැදුනහම හොඳටම ඇති. ඊළඟට මම කෑලි මිරිස් මේ සැහැන්දක් එකතු කරගන්නවා. ඔයාලගේ සැර අනුව කෑලි මිරිස් අඩු වැඩි කරගන්න පුළුවන්. එකතු කරගත්ත කෑලි මිරිස් ටිකත් මේ විදිහට තෙලේ යාන්තමට බැදගන්න. කෑලි මිරිස් ගොඩාක් කර වෙන්න තියාගන්න එපා. ඊළඟට මම ලුණු මේස ඇඳි භාගයක් එකතු කරගන්නවා. ලුණුත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මොකද මම හදාගන්නේ රුලන් වඩ එකක්. ඉතින් මම මේකට රුලන් එකතු කරගන්න නිසා රුලන් වලට එක්කමයි මම ලුණු දාගත්තේ. ඒකයි ලුණු මම වැඩිපුර එකතු කරගන්න හිතුවේ. එතකොට රුලන් එකතු කරගත්තට පස්සේ ලුණු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම වතුර කෝප්ප 1/2ක් වගේ එකතු කරගන්නවා. වතුර එකතු කරගත්තට පස්සේ විනාඩියක් වගේ මම මේ විදිහටම ලිප උඩ තියාගන්නවා. එකතු කරගත්ත වතුර ටික යන්තම් රත් වෙන්න ඕන නිසායි මෙහෙම තියාගන්නේ. ඊළඟට මම රුලන් ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. රුලන් ටික එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. මොකද මේ රුලන් ඉක්මනටම භාජනයේ අඩිය අල්ලන්න බලනවා. මේ විදිහට එක දිගට හැඳි ගාන ගම රුලන් එක ටිකක් තඹ ගන්න. විනාඩි 2ක් වගේ මේ විදිහට ලිප උඩ තියාගන්න. විනාඩි 2ක් වගේ යනකොට රුලන් එකේ පාට මේ විදිහට වෙනස් වෙලා රුලන් ටික හොඳට තැම්බිලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට එකට ගුලි වෙන ප්‍රමාණයට ආවහම ලිපෙන් බාගන්න. ලිපෙන් බාගෙන මම මේ වගේ වෙනත් භාජනයකට දාගත්තා. ඊළඟට මම මේ වගේ පුංචි පුංචි බෝල හදා ගන්නවා. තෙල් එකේ බැද ගන්න පහසු වෙන විදිහට පුංචි පුංචි බෝල හදා ගන්න. මම හදාගත්ත පුංචි බෝල මේ විදිහට අතේ තියලා යන්තමට ටිකක් තුනී කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත රුලන් වඩේ ටික. අපි දැන් මේ ටික බැදගමු. මේ වගේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ මේ වගේ වඩේ ටික එකින් එක දාගන්න.
ඊට පස්සේ වඩේ එක දෙපැත්ත හරවගෙන හොඳට රන්වන් පාට වෙනකම් මැද ගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත වඩේ එක. හරිම රසයි වගේම ක්‍රිස්පි ගතියටත් තියෙනවා මේ වඩේ එක. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.